සමහර අය ඇත්ත බොරුව කරන්න හදනවා. හරීන් ෆර්නෑන්ඩෝ රනිල් ගැන ඇත්තක් කියන්න පෙළඹීම ගැන අපි සතුටු වෙනවා. බැංකු හොරා කවුද කියන්නේ? හරීන් ෆර්නෑන්ඩෝ. වෙන්න මුන් එදා කටින් කියපු දේවල් සහ අද හරීන්ලා පුකෙන් කියන දේවල් කියලා. වජිර ඔන්න ඔයා ඩීල් කාරයා කියලා අපි නෙමෙයි කියන්නේ. සාගල ඔයාටත් මේක අමතක ඇති. පුකයි අඹුඩේ වගේ ආයි සෙට් වෙලා ඉන්නවනේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ නරියෙක් බව දන්නවා. ලංකාවේ අපේම කර්මාන්ත ශාලාවල හදන වසර 15ක් වග කියන අංක 1 සිවිලිම් ෂීට් එක iPanel. අයිබෝන් සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ලෙන්ගතු ඔබත් එක්ක එකතු වෙනවා සුපුරුදු ලෙසම. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ලෙස කියනවා. ඔබ channel එක නරඹන බව දන්නවා. සමහර විට තාමත් subscribe කරලා නැතුව ඇති. ආදරණීය වන්න channel එක subscribe කරන්න. ඇත්ත කිව්වොත් ආයේ එකට දෙකක් නැහැනේ. ඇත්ත නම් ඇත්තම තමයි. සමහර අය ඇත්ත බොරුව කරන්න හදනවා. හැබැයි ඇත්ත බොරුව කරන්න ගියාට කොතනක හරි කටින් හරි ඇත්ත පයින්නවා. දැන් මේ මොහොතේ අපි සතුටු වෙනවා හරීන් ෆර්නෑන්ඩෝ ඇත්ත ප්‍රකාශ කිරීම ගැන. මේ මොහොතේ හරි ඔහුට තේරිලා ඔව් මම මෙතුවක්කල් කරේ බොරුව වැඩක් නෑ බොරුව කරමින් ජීවත් වෙලා ඒ නිසා ඇත්ත ප්‍රකාශ කරන්න ඕන කියලා බලන්න සුපින්වතුනි හරීන් ෆර්නෑන්ඩෝ රට ගැන හිතලා රනිල් ගැන ඇත්තක් කියන්න පෙළඹීම ගැන අපි සතුටු වෙනවා. බලන්න සුපින්වතුනි ඔහුගේ කටින්ම කියන මේ ඇත්ත. මේ අද වාහයට නැගලා විතරට එළවර කල්පනා කරා ඒ අතින් බලාගෙද්දී රනිල් වික්‍රමසිංහ ඔක්කොම මාර chance කාර්යය. හරිද? කොවිඩ් එකෙද්දී හිටියෙත් නෑ. මේ ප්‍රශ්නෙන් එනකොට මේකේ හිටියනම් මොන නෑමක්ද නාන්නේ දැන් මේ මේකේ හිටියනම් මොන නෑමක්ද නාන්නේ. ආයි කියන්න සුපින්දුතුනි ඈ. ඔය ලොකු බලයයි ගන්නවා මේ 68 ලක්ෂම බානකයි. මේ අද වාහයට නැගලා විතරට එළවර කල්පනා කරා ඒ අතින් බලාගෙද්දී රනිල් වික්‍රමසිංහ ඔක්කොම මාර chance කාර්යය. හරිද? කොවිඩ් එකෙද්දී හිටියෙත් නෑ. මේ ප්‍රශ්නෙන් එනකොට මේකේ හිටියනම් මොන නෑමක්ද නාන්නේ දැන්. මොන නෑමක්ද නාන්නේ. කියන්නේ හරින් ෆර්නෑන්ඩෝ කියනවා එයා පිළිගන්නවා මේ කොවිඩ් එකේ හිටියෙත් නෑ. රට දරුණුම අවස්ථාවට පත් වෙනකොට අර්බුදයකට මුහුණ දෙනකොට රනිල් වික්‍රමසිංහ හිටියෙත් නෑ. මොනතරම් වාසනාවන්තයෙක්ද. මේ අවස්ථාවේ මේ අර්බුදයට මුහුණ දෙන්න රනිල් වික්‍රමසිංහ හිටියේ නෑ. හිටියනම් මොනතරම් නෑමක් නායිද ඈ ඒක ඔහුගේ පිට වෙනවා. ඒ වගේම තමයි සුපින්වතුනි දැන් අනිත් එක්ක පොඩි හනුමා අපේ නාමල් මල්ලි මේ කියන එකක් බලන්නකො ටක් ගාලා ඇත්ත පයින් හැටිය. ඒ අය දන්නේ නැහැ නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියන ඔක්කොම බොරු කියලා ඇත්ත කියලා. බොරු කියලා. මචං අන්නනේ පාර්ලිමේන්තුව කියන්නේ සම්පූර්ණ ඇත්ත කියලා බොරු කියලා. ටක් ගාලා වචන පනිනවා. ඒ කියන්නේ එළියෙන් එකක් අපි පෙන්නන්න ලෑස්ති වුණාට අපේ ඇතුළාන්තේ දන්නවා ඇත්ත සත්‍ය පරම සත්‍ය මොකක්ද කියලා. ඒක ඉතින් කොතනක හරි වචනයක් පනිනවා. ඒක තමයි ඇත්ත. ඉතින් කොහොමුණත් අපි තවත් අපි පෙන්නමු. දැන් අද මේ හරීන් ෆර්නෑන්ඩෝගේ ප්‍රකාශයත් එක්ක හරීන් තව කරපු ප්‍රකාශ තියෙනවා. ඒව අරගෙන ඔබට කියන්න ඕනේ. ඔන්න මන් දාන්නම් කොහොමද? ඔන්න බලන්න. කියපු නැති කතා. ඔන්න ඇත්ත කතා සත්‍ය කතා. අපිට තියෙන අඩුපාඩු අපි දැනගන්න ඕනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමදාම සාර්ථක වෙලා තියෙන්නේ එතුමා දුර දැක්ක නිසා. හැම වෙලාවෙම කිව්වා දැන් මට ඇත්තටම මම බොරු මගේ දක්ෂතාවයක් කියද්දෝන්නේ මට දෙසැම්බර් මාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි කිව්වා අප්‍රේල් වල යටනවා කියලා. හරි. කොහොමද බාර සතුටනේ? වැටෙනවා ගුවහම මාර සතුටක් තියෙන්නේ. ඒ කියන්නේ තමන් උපන් භූමිය හැදී වැඩිලා මේකෙන්ම හුරගෙන කාලා පෝසතුන්කටපත් වෙලා ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වෙලා සැප සම්පatti කරගෙන ඒ රටේ වැටෙනවා ගුවහම බලන්න මූණ වල තියෙන සතුට සුපින්නුතුනේ. වෙන මොකුත් කියන්න ඕනේ මම උඩ ඉද්දි මට උඩට රඩ ගාලා සම්ස ප්‍රෙස්ටේ කියලා මෙන්න මේ ටික කියනවා. මෙන්න මෙහෙම වෙනවා. මෙහෙම වෙනවා. එහෙම තමයි හොඳ ශිෂ්‍යයන්ට ගුරුතුමා උගන්වන්නේ. හොඳ ශිෂ්‍යෙක් මේ හොඳ ශිෂ්‍යයා ගුරුතුමාගේ හොඳකම සහ ගෝලයාගේ හොඳකම හොඳට පේනව නේද? හොඳේ. අපිට උගන්ලා දිනවා. අපි එකකින් යමක් ඉගෙන ගන්න උත්සාහ කරලා දිනවා. ඒ කියපු දේවල් හරියට කිරි ගහට යනවා වගේ ඒවා වෙලා තියෙනවා. 94 ඔන්න දැන් ඒ කියපු කටින්ම තමයි සුපින්වතුනි මෙන්න මේ ටිකත් හරියට ප්‍රකාශ කරන්නේ ඈ. නියම බඩුවක් ආවා. 20යි 20 වෙනකන් තාමත් ඉන්නවා. අවුරුදු 26ක් එක පාරක් හරියට අගමැතිකම හම්බුනාම මුළු කාලේ හිටියේනේ. මගේ දුව මේ අවුරුද්දේ ඕලෙවල් ලියන. මම 94 ඕලෙවල් ලියනකොට රනිල් වික්‍රමසිංහ නායකයා කියපන්කෝ. ඩී.එස්. රණකමැතිතුමා, ඩඩ්ලි සේනානායක මැතිතුමා, සර් ජෝන් ගතලාවල මැතිතුමා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා,
රණසිංහ ප්‍රේමදාස මහත්මයා ඩී.බී. ජයතුංග කියන නායකයෝ 6 දෙනාගෙම මේ නායකත්වයට පක්ෂෙ තිබ්බේ අවුරුදු 47යි. අවුරුදු 47යි. ඊට පස්සේ ආවා මිස්ටර් රනිල් වික්‍රමසිංහ 94. අදටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකයා අවුරුදු 26ක් තනි මිනිහෙක් නායකයා. නෑ ඔයා ජනාධිපතිකමටම ඉල්ලන්න කිව්වලු. මෛත්‍රීට ඇයි දන්නවද? වෙන පක්ෂයක මිනිහෙක් ජනාධිපති වුණොත් පක්ෂ නායකත්වයේ යන්නේ නැහැ. පක්ෂ නායකයා ජනාධිපති වුණොත් එයා ව්‍යවස්ථාවනේ අනිත් දවසේ පක්ෂ නායකත්වය මේවා කියපු නැති කතා. ඔන්න ඇත්ත කතා සත්‍ය කතා. ඕක තමයි වුනේ. සජිත් මහත්තයාට දිනන්න දුන්නේ නැත්තේ මතක තියාගන්න මේ ආලියා. කියලා දෙනා. හැබැයි දැන් ඉන්න ඇඩ් ගෝවා මෙන්ටල් පොරා. ඒකයි කවුද කියන්නේ කාගේ මුකෙන්ද කියන්නේ හරින්ගේ මුකෙන් කියනවා දැන් ඉන්න ඇත්ගොව්වා මෙන්ටල් පොරක් කවුද මෙන්ටලේ ඔන්න මෙන්න කඩා වැටෙන්න තියෙන මෙන්ටලේ කවුද රනිල් වික්‍රමසිංහ ගැන හරින් කියන්නේ ඇඩ් ගෝවා මාරු කරගන්නම ඕනේ මේක මිනි මරණ ආණ්ඩුව මුට සිම්පල් හැබැයි අපි 2014 ආණ්ඩුව එළෙව්වා මතක තියාගන්න එළෙව්ව ආණ්ඩුව හිසසෙව්වේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාලගේ නොහැකියාව අද රනිල් වික්‍රමසිංහත් අපිත් එක්ක නෑ මෛත්‍රීපාල සිරිසේනත් අපිත් එක්ක නෑ බැංකු හොරත් අපිත් එක්ක නෑ බැංකු හොරා කවුද කියන්නේ හරින් පණෑන්ඩු අපි නිදහස් අපි රනිල් එක්ක ඉන්නේ රනිල් මිස්ටර් බැංක් රවි හරි රවියා ඉන්න පොඩි එකක් තියනවා තේරුණා අද රනිල් වික්‍රමසිංහත් අපිත් එක්ක නෑ මෛත්‍රීපාල සිරිසේනත් අපිත් එක්ක නෑ බැංකු හොරත් අපිත් එක්ක නෑ එක වාසනාවකට තියෙන්නේ ඒ කියපු රනිල් වික්‍රමසිංහත් නෑ බැංකු හොරත් නෑ මෛත්‍රීපාල සිරිසේනත් නෑ මේ කසඩයා මගන කසඩයන්ට මේ කසඩයෝ කියන දේවලුත් එක්ක මේගොල්ල හිතන් ඉන්නේ මේගොල්ලෝ යම් තැන්වල කරන ප්‍රකාශයන් ඒක එහෙම වායුතලයට මුදාහරිනවා ඒවා ජනතාවට අමතක වෙලා යනවා හැබැයි මුන්ට අමතකයි යකෝ මේ හැම දෙයක්ම රෙකෝඩ් වෙලා සමාජ මාධ්‍ය දාලාවල තියෙනවා YouTube අවකාශයේ තියෙනවා ඒවා නැවත අපි දකිනවා අපි දැකලා අපි පෙන්නනවා වෙන්න මුන් එදා කටින් කියපු දේවල් සහ අද හරිල්ලා පුකෙන් කියන දේවල් කියලා. ඉතින් අපිට සුපින්නතුනේ hina වෙන්න කටමැදි පුකෙනුත් hina වෙනවා. මොකද්ද හිතන්නේ? මුන් වගේ උන් දේශපාලනයේට තවදුරටත් තියන් ඉන්න ඔබ කැමතිද කියලා ඔබ හිතන්න. මම නෙමෙයි ඔබ හිතන්න. මොකද මම හිතලානේ තියෙන්නේ. අපි නිදහස්. අපි රනිල් එක්ක ඉන්නේ රනිල් මිස්ටර් බැංක් රවි හරි රවියා ඉන්න පොඩි එකක් තියනවා තේරුණා රවි ඉන්නවා ඒතර වජිර අබේවර්ධන කියන පට්ට ඩීල් කාරයෙක් ඉන්නවා කොහමද වජිර ඔන්න ඔයා ඩීල් කාරයා කියලා අපි නෙමෙයි කියන්නේ වජිර අබේවර්ධන කියන වජිර අබේවර්ධන නේ ඔය කියන පට්ට ඩීල් කාරයා අපි නෙමෙයි කියන්නේ මචං වජිර ඔයාගේම පිළේ ඉන්න හරින් පණාඩු තමයි කියන්නේ වජිර කියන්නේ පට්ට ඩීල් කාරේ ඇත්තද වජිර ඇත්ත නේද ඈ ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජොබ් විකුණන් කාපු මේ යටියන්තර පැත්තේ මේ මොකද්ද මේ කිතුල්ගල පැත්තේ ඕනේ ඉස්කෝලේකට බලන්න ඇවිලත් එකුලියා පිටින් බලන්න එක්කෙනෙක් නෑ මේ ගමේ මිනිහට රස්සාවක් දීපෝ මහා ජරාම මිනිහ තමයි අකිල අනිත් එක ශාගල අකිල මුන් එක දේශපාලනය ගන්න පුළුවන් නම් තුලියා පිටි එක අකිල අනික තමයි සාගල අම්බී දැන් කොහොමද අප්පා මේ මිනිස්සුන්ගේ මූණ බලන්නේ දැන් සමහර විට අකිලටත් මේ අකිල ඔයාටත් මේව අමතක ඇති සාගල ඔයාටත් මේක අමතක ඇති මේ කියන්නේ දැන් ඕගොල්ලෝ දැන් මේ පුකයි අඹුඩේ වගේ ආයි සෙට් වෙලා ඉන්නවනේ ඒ කියන්නේ අර එකල විරුද්ධවාදීන් මෙකල කරගන්න දෙයක් නැහැ දේශපාලන කුරුබක්කියට වැටලා තියෙනවා දැන් අර ගහගෙන යන කොටේට මහා ගම් වතුරට අහු වෙලා තියෙනවා සුළුගුණ ආටුවත් සමග හැමපු මහා වැස්සත් එක්ක ධාරානිපාත වර්ෂාපතනයත් එක්ක උග්‍ර ගම් වතුර තත්වයක් උදා වෙලා ඒතකොට දැන් ගහගෙන යනවා මෙහිම ගම් වතුර ටික කොටයක් අහු වුණා කරගන්න දෙයක් නෑ සුන්බුන් බවට පත් වෙච්ච මුන් නයි මුගටි හැටියට අපිට වෙන්නපු මෙන්න නැගලා පුතේ අන්න කොටේට උඩලා ආතල්ලකේ ඔන්න කොටේ මේ ජීවිතේ බේරගන්න උත්සාහ කරනවා දේශපාලන ජීවිතේ බේරගන්න හැබැයි මුන් දන්නේ මේ කොටෙත් එක්කම ගිහිල්ලා මුන් දැන් කලුගඟේ යන්නේ පුතේ මුන් දැන් කලුගඟේ සැඩ පහරට අහුවෙලා ගම් වතුරට අහුවෙලා ගහගෙන යනවා මුන්ට හරි ජොලි මේ කොටෙත් එක්ක
මුන් හිතනවා මුන්ගේ දැන් ජීවිතේ බේරෙනවා දැන් අපිට වතුරෙන් ගොඩ එන්න හම්බුණානේ මේ කොටේ හරි අපේ ජීවිතේ බේරලා දෙනවා කොටේට ගොඩ වුණා දැන් නයි මුගටි අපි ආතල් එකේ ඉමු කියලා දැන් ඔන්න කොටේ යනවා මේ කොටේ යන්නේ කොහෙටද පුතා මේ කොටේ යන්නේ පුතා කලුතර මොයේ කටින් මුහුදට පුතා මුහුදට ගිහා මොකද වෙන්නේ පුතා මුන් රැල්ලට අහුවෙලා මෙහෙම ඇඹරිලා කරකිලා ගිහිල්ලා අන්න මුහුදු පතුලට යනවා. ඒක තමයි උඹලා දේශපාලන ගමන. උඹලා දේශපාලන අහිකුට්ටකයෝ. උඹලා ණයා මැරිච්ච අහිකුට්ටකයා වගේ කරගන්න දෙයක් නැහැ. කොමුණත් රනිල් වික්‍රමසිංහ කියන්නේ නරියෙක් බව දන්නවා. ඒ නරියාගේ හෙවනේ හොඳ ශිෂ්‍යයෙක් කිව්වනේ. ඒ නරියාගේ සෙවනේ වැඩිච්ච නරි පැටියා නැත්තම් මේ ගෙවලයා මේ කාලකන්‍යාගේ කටින්ම පිටවීම ගැන අපි සතුටු වෙනවා. රනිල් කියන්නේ මේ වෙලාවේ මේ අර්බුදයට මුහුණ දෙන මොහොතේ රටේ පාලකයා හැටියට හිටියනම් අනා ගන්නවා පුතා. බොහොම ස්තුතියි මගේ මල්ලේ. ඔබට හරියට ඔබට කිව්වේ බොහොම ස්තුතියි ඔබ කීපයක් ගැන. එන අපි ගිහින් එන්නම්. channel එක subscribe කරන්න.